ආයි සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊට කලින් වීඩියෝ එකක් දැම්මා ඔයාලට ඇන්සර් සිතුවම් ගැන පොඩි හැඳින්වීමක් කරලා පොඩි වීඩියෝ එකක් කරා. අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඇන්සර් වර්ග මොනවද, ඒ වර්ග වලින් වෙන්නේ මොකද්ද, අපිට කරන්න පුළුවන් දේවල් කියන දේ තමයි ඔයාලට මම කියලා දෙන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරි එහෙනම් අපි පටන් ගමු. අපි ඉස්සෙල්ලාම පැන්සල් ගැන කතා කරලා ඉමු. මූලිකව දැන් සාමාන්‍ය කඩෙන් ගන්න තියෙන්නේ අපිට සාමාන්‍ය normal HB පැන්සලක් වගේ තමයි අපි කඩේකින් ඉල්ලුවොත් අපිට දෙන්නේ. දැන් ඊට වඩා ගොඩාක් වෙනස් මේ පැන්සල් එක. පෙන්සිල් කලර් මේ කරන පැන්සල් ඊට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ දැන් F එකේ ඉඳන් දැන් F පැන්සල් F වර්ගයේ පැන්සල් තියෙනවා. ඊට පස්සේ F එකේ ඉඳන් 9H එකට යනකම් මේ පැන්සල් ලාවට, ඒ කියන්නේ ඩාර්ක් එක අඩුවට අපි පාවිච්චි කරන සීට් එකත් එක්ක ඩාර්ක් එක අඩුවට ලියවන පැන්සල් තමයි F එකේ ඉඳන් 9H එකට යනකම් තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට ගත්තාම HB එකේ ඉඳන් B1 9B එකට යනකම් තියෙන්නේ ඩාර්ක් එකට ලියවෙන. ඒ කියන්නේ ගොඩාක්ම ඩාර්ක් එකට ගොඩක්ම තදට ලියවෙන පැන්සල් තමයි 9B එක. HB එකේ ඉඳන් ඊට පස්සේ B එක ටිකක් ඩාර්ක් එකට, 2B එක ටිකක් ඩාර්ක් එකට, එහෙම ගොඩක්ම ඩාර්ක් වෙන පැන්සල් තමයි 9B එක. 12B වෙනකන් තියෙනවා තව පැන්සල් වර්ග. මේ හරි අපි එහෙනම් ඔයාලට බලමු අපි කොහොමද පැන්සල් වල ඩාර්ක් වෙන්නේ. ඒ විදිහ අපි කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි එහෙනම් අපි බලමු මේ පැන්සල් වලින් ඩාර්ක් වෙන්නේ කොහොමද කියන එක බලමු. ඔයා දැනටමත් ඔයා චිත්‍ර පෙන්සිල් ආර්ට් කරන කෙනෙක් නම් මේ සම්බන්ධව ගොඩක් දැනුමක් ඇති, දැනුවත් ඇති, දන්නේ නැති අයට ගොඩක් වටිනවා පැන්සල් සිතුවම් කරන කට්ටියට. හරි එහෙනම් අපි මේ H එකේ ඉඳන් පටන් ගමු. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ H පැන්සල. අපි H පැන්සලෙන් ඩාර්ක් කරනවා බලමු. මේ අත මේ හැම එකක්ම හැම පැන්සලෙන් කරන එක බැලන්ස් එකේ තියාගෙන මේ අපි ඩාර්ක් එක කරගන්න ඕනේ. නැත්නම් අපිට සාමාන්‍යයෙන් පුළුවන් මේ පැන්සල් එකෙන් අපේ අතේ මේකත් එක්ක අපිට පුළුවන් ඩාර්ක් එක අඩු වැඩි කරගන්න. අතේ බැලන්ස් එකත් එක්ක අපිට පුළුවන්. සාමාන්‍ය අපි කරගෙන යනකොට ඒවා තේරෙනවා. ඉතින් H පැන්සලේ ඩාර්ක් එක ගොඩක් සාමාන්‍ය මතක් දුරට ලා ඩාර්ක් එකක් තමයි මේකෙන් ගන්න. හරි ඊළඟට අපි බලමු HB පැන්සලෙන් කොහොමද ඩාර්ක් වෙන්නේ කියලා. ඊට වැඩිය චූටක් අදට තමයි ඩාර්ක් වෙන්නේ. කියන්නේ අපි මේ ඩාර්ක් එක මට ගොඩාක් දේවල් නෑ ඔයාලට මෙතන කියලා දෙන්න. ඒ හින්දා මම පැන්සල් මේ කොහොම නැතුව මම දැන් පාවිච්චි කරන පැන්සල් ටිකකින් විතරක් ඔයාලා මම මේ පාඩම කරන්නේ. හරි මේ HB එක ඊට පස්සේ 2B පැන්සල් වර්ග දැනට ස්ටෑන්ඩර්ඩ් ඒ වගේ පැන්සල් වර්ග ගොඩක් තියෙනවා. ඒ ෂීට් එකත් එක්ක පැන්සලුත් එක්ක ඒ ඩාර්ක් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් වෙන පැන්සල් වර්ගයක 2B එක මේට වැඩිය ගොඩක් ඩාර්ක් ඒවාක් තියෙනවා, ගොඩක් ඩාර්ක් එක අඩු ඒවාක් තියෙනවා.
මේ පැන්සල් වර්ග වලින් වර්ග වලට ගොඩක් ඒවා වෙනස් වෙනවා. දැන් 4B පැන්සල ඒක සාමාන්‍ය මදක් දුරට ඩාර්ක්. ඔයාලට මගෙන් අහන්න මොනවා හරි මේ සම්බන්ධ පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. ඊළඟට 6B එකෙන් මම කරනවා ඊළඟට බලමු 6B එක තව ටිකක් ඊට වැඩිය ඩාර්ක් ගතිය තියෙනවා. අපිට මේ H එකේ ඉඳන් ගත්තම F එකේ ඉඳන් ගත්තම ඊට යනකම් ලාවට ලියන පැන්සල් හැම එකක්ම අපට අවශ්‍ය වෙන වෙලාවක තියෙනවා. ගොඩාක්ම ගුණාත්මකව කරගන්න පුළුවන් මේ පැන්සල් හැම එකක්ම තියෙනකොට එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අත හුරු වුණාට පස්සේ ගොඩක් පැන්සල් ඕනි වෙන්නේ නැහැ. තව වෙනම පේපර්ස් තියෙනවා, තව ඉරේසර් තියෙනවා. මම ඒ ගැන පොඩ වෙලාවට මට පුළුවන් වෙලාවට ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න මම බලාපොරොත්තු වෙනවා. ඔන්නෝම තමයි අද මම ඔයාලට කියලා දුන්නේ මේ ඩාර්ක් එක පැන්සල් කලර්ස් ටික තමයි මම ගොඩක්ම කියලා දුන්නේ. දැන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ වුණත් කලර්ස් තියෙනවා. ඒ ටික තමයි මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වුණේ. පොඩි වෙලාවක් හරි මගේ වීඩියෝ එකත් එක්ක රැඳුනට හැම දිනම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.